අයිබෝන් සර් මේ අයිබෝන් very good morning. මේ අපේම රට ගිහින් අවුරුදු 4ක් ඉඳලා ආපු රේණුකා මිස්. අපි කොහොමද රේණුකා මිස්? අයිබෝන් සර් හොඳයි. අයිබෝන් මේට අවුරුදු 4කට කලින් තමයි අපි විදේශගත වුනේ නේද? ඔව් සර්. කොහොමද කුවේට් ජීවිතේ? කුවේට් ජීවිතේ කියන්නේ මට මගේ ගෙදර වගේ හරිම සතුටින් ජීවත් වුණේ. ඔව්. ඇත්තටම මේ ලංකාවේ මගේ ගෙදරට වඩා හරිම නිදහස්තරක් හම්බුනේ ගැන හරිම සතුටුයි. කොහොමද ඔයාලට හම්බෙච්ච පවුලේ කට්ටියගේ තොරතුරු එහෙම? ඒ මගේ කට්ටිය ගෙදර මේ සර් මට පොඩි බබෙක් ඉන්නවා දුවේ. ඒ තුන් දෙනා විතරයි. දැන් අවුරුදු 4ක් ඇවිල්ලා ඒ ගෙදරට දාපුවා යන්නේ? ඔව් ඒ ගෙදරටම යන්නේ. හොඳයි. එනකොට මැඩම් ලසල්ලා දුක් වුණාද? ඔව් මැඩම් ලසල්ලා දුක් වුණා කියන්නේ මැඩම් ගහෙන් කඳුලක් වැටුණා. බබා මට යනවා කියලා දැනගත්ත දවසේම හැමදාම උදේ නැගිටලා අඬනවා. මේ කියන්නේ මම ගිහින් කියලා හිතන්නේ නැගිටලා අඬාගෙන තමයි ඉන්නේ. එයා අසනීප වුණත් මොනවා වුණත් මම එයාගේ ගෙදර වැඩට එනකොට ඒ ටයිම් එක චුට්ටක් හරි පාවුනොත් බබා අඬනවා නැහැ කියලා. ගිහින් හරි මොනවයි කියලා. ඒ නිසා මේ හරිම කැමති යාලා මාව ආපහු ගන්න. ගොඩක් සතුටුයි. දැන් අපිට දැක්ක පහුගිය කාලේ රට ගිය මොහොතින් ඉඳන්ම ඔයා අපේ දිගටම අපිත් අපේ ආයතනයත් එක්ක එකමුතුවෙන් හිටියා. එතකොට ඔයාගේ ෆයිල් එක බාහිරට අපේ කාවින්ද මිස් එක්ක ඔයා දිගටම ඒ සම්බන්ධතාවය හොඳින් ගොඩනගාගෙන ආවා. කොහොමද විදේශගත වීම සම්බන්ධයෙන් උනාට පස්සේ ඔයාගේ පවුලේ ජීවිතේ ලංකාවේ ජීවිතේ කොහොමද වෙනස් වුනේ මිස් ඔයාගේ? ඇත්තටම මම ගොඩක් ප්‍රශ්න තිබිලා තමයි මෙතනට ආවේ. ගොඩක් සල්ලි තිබුණා අපිට. ඒ සල්ලි නැති වෙලා ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් රට යන්න හිතාන හිටියේ නෑ. උනත් මම අහම්බෙන් රූපවාහිනී තීරේ මාතා කියන නම දැක්කා. අහම්බෙන් වෙන විදේශ රැකියා ආයතනයකට යන්න කතා කරලා තියද්දි මම ඒ නම දැකලා මාතා කියන එකට අම්මා වගේ විශ්වාසයි කියන ඒක නිසා තමයි මම ඒක මේ නම්බර් එක ලියාගෙන ටග් ගාලා කතා කරේ. කතා කරනකොට ඉතින් අර මට අම්මා කෙනෙක් වගේ ඇත්තටම කාලෙන්නේ කතා කරලා ඒක මගේ හිතට දැනුණා. මම අර යන්න හිටපු ඒජන්සිය නවත්තලා මෙතනට ආවා. ඒ විශ්වාසය තවත් වැඩි වුණා. මෙතනට ආවට පස්සේ මේ සුද සේවිකාවේ මණ්ඩලයේ සර්ලා ඒ හැමෝගෙම වචනත් එක්ක මට යන රට ගැන කිසිම බයක් නැතුණා. නැත්තම් හරි බයෙන් ඉතින් මම ඇඬුවා මහත්තයත් එක්ක යන්න බෑ කියලා. මෙතෙන් ආවට පස්සේ hina වෙවි ගියේ ආපහු ගෙදර යනකොට. එතකොට ඔයාගේ ජීවිතේ වෙනස් වෙච්ච තැන තමයි මාතා. ඔව් වෙනස් වෙච්ච තැන. මොකද මට ඒ රටට ගියාමත් මේ ගියපු දවසේ නම් මං ගැන හොයා බැලුවා. මගේ පඩිය ගැන කෑම වීම බෙහෙත් ඒ හැමදේම මොකද කාවින් දිවිස් නිතරම මට කතා කරලා අහනවා මිස් කොහොමද? ඔයාලට පඩි හම්බුණාද? ඇඳුම් ගෙනත් දුන්නද? හැම එකම අහනවා. හැමදාම උදේට good morning එක මම දානවා මිසුත් දානවා. ඉතින් මේ අවුරුදු 4කටම මිස් එක සම්බන්ධ තියාගත්තා. ඉතින් කෙලේ ගුණයක් ඇටියෙන මට අත දීපු තැන බලව යන්න ආව උදව් කරපු තැන මගේ ප්‍රශ්න ගොඩක් විසඳගත්තා. මගේ පුතා ඩුබායි ඇරියා. මගේ ලෝන් ඔක්කොම ගෙවා ගත්තා. බබාලට හොඳට උගන්වනවා. දෙමව්පියන්ට බලනවා. ඉතින් ගොඩක් සතුටුයි. අපි හරි සතුටුයි. ගොඩාක් සතුටුයි අපිට ඒ සම්බන්ධයෙන්. ඉතින් තමන්ගේ විදේශගත වෙච්ච පවුල ආපහු බලලා ආපහු ඒ ගෙදරටම යන්න කලින් අපිත් එක්ක කතා කරලා ඇවිල්ලා මේ සුහද පිළිසඳරක අපි හා යෙදුනාට අපි මිස්ටර් ගොඩක් කෘතඥ වෙනවා වගේම ඔයාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මාතා පවුල විදිහින් ඔයාලට හදවතින්ම ආශිර්වාද කරනවා මිස්. බොහොම ස්තුතියි. මටත් කියන්න තියෙන්නේ මේ අපේ රටේ ශ්‍රී ලංකාවේ ඉන්න කාන්තාවන්ට මට කියන්න තියෙන්නේ මාතා ආයතනය ගැන විශ්වාසය තබන්න. මම දන්න හැමෝම වගේ මට හම්බෙලා තියෙනවා අපේ ගෙදරම වැඩ කරන අයත් ඉඳලා තියෙන මාතා ආයතනේ පොඩි ප්‍රශ්නයක් වුණත් ටග් ගාලා ඒජන්සි මැදිහත් වෙලා යාලට ගෙවල් මාරු කරලා දීලා තියෙනවා. ඒ නිසා මාතා ආයතනය ගැන විශ්වාසය තියලා රට යන්න. මොකද අපේ ජීවිතය ගැනනේ අපි ආරක්ෂා බලන්න ඕනේ මුලින්ම. ඒ ආරක්ෂාව අපිට මාතා ආයතනෙන් අනිවාර්යයෙන්ම සපයනවා. ඒ නිසා විශ්වාසයෙන් මෙන්න කුරුණෑගල මාතා විදේශ රැකියා ආයතනයේට කාන්තාවන්ට බය නැතුව තමන්ගේ ජීවිතේ ජය ගන්න පුළුවන්.